අද දින මෙම පෝෂණ වැඩසටහන සංවිධානය කරනු ලබන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පොල්ගොල්ලේ අනෝමා උදේනී මහත්මිය අපිත් එක්ක එක් වී සිටිනවා. ඉතින් මම කැමැති එතුමියගෙන් දැනගන්න මෙවැනි පෝෂණ වැඩසටහනක් සංවිධානය කිරීම මගින් ඔබ මොන වගේ කාර්යයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මගේ ක්ෂේත්‍රයේ ආමසේ කොට්ටාස 3ක් තියෙනවා. උඩතම්මිට මැදගෙදර පොල්ගොල්ල. ඉතින් ඒ තුනේම අවුරුදු 5ට අඩු බබාලා ඉන්නවා 270ක් විතර. ඉතින් ඒකෙන් මන්ද පෝෂණ තත්ත්වයේ ළමයි ඉන්නවා 30ක් විතර. ඉතින් මේ මන්ද පෝෂණය දුරු කිරීම සඳහා අම්මලාට උපදේශනයක් වශයෙන් ඒ අම්මලාට ආදර්ශයක් වශයෙන් අපි කඩ කෑම ඊගාට රසකාරක ඒවායින් තොර තමුන්ට ගෙදරදීම දේශීය ආහාර ඉක්මනින් පිළියෙල කරගෙන පෝෂදායක ආහාර වේලක් ළමයින්ට දීලා මේ ළමයින්ගේ මේ මන්ද පෝෂණය දුරු කිරීම තමයි මේ මගේ බලාපොරොත්තු වෙන්නේ. නුවණින් ඉදිරියට පෝෂණයෙන් පෙරට වැඩසටහන යටතේ අද දින පොල්ගොල්ල පිරිවෙනේදී ඉතාමත් වැදගත් පෝෂණ ප්‍රදර්ශනයක් සිදු කරනු ලබනවා. මෙවැනි පෝෂණ ප්‍රදර්ශන සිදු කිරීම මගින් අපගේ මහජනතාවගේ දරුවන්ගේ පෝෂණය නගා සිටුවීම සඳහා අපිට කරන්න පුළුවන් කාර්යයන් මොන වගේද ඔබ දකින්නේ? අද දින මේ විශේෂයෙන්ම පවත්වන්නට යෙදෙන පෝෂණ ප්‍රදර්ශනයේ තුලින් අප බලාපොරොත්තු වන්නේ පොල්ගොල්ල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ටාසයේ ප්‍රජාව දැනුවත් කරමින් මව්වරු දැනුවත් කරමින් ඒ දූ දරුවන්ගේ බර වැඩි කරගන්න පෝෂණ ඌනතාවයන් අඩු කරගන්න ඉතාමත් නිරෝගී දරු පිරිසක් හෙටට දායාද කර ගැනීම තමයි අපගේ බලාපොරොත්තු ආරම්භ. ඔබ සිතනවාද මේ අවට මේ ගමෙන් අපිට වැඩි පෝෂණයක් තියෙන ආහාර හොයාගන්න පුළුවන් කියලා? ඔව් ඒක සනාථ කරලා තියෙනවා මේ ප්‍රදර්ශනයේ නැරඹීමේදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන මේ ප්‍රදර්ශනීය ආහාර ඉපැරණි වට්ටෝරු අනුව ප්‍රදේශයෙන් ඉතා පහසුවෙන් සොයාගත හැකි ඉතාම ගුණයෙන් ඉහළ ආහාර පිළියෙල කරගන්නට පුළුවන් කියන එක මේ ප්‍රදර්ශනය තුලිනුත් අපි සාක්ෂි දරනවා. මව්වරුන්ට ඒක තාමත්ම වැදගත් වේ ඔවුන්ගේ ආහාර සකස් කර ගැනීම සහ තෝරා ගැනීම සඳහා.
මීළඟට නුවණින් ඉදිරියට පෝෂණ ප්‍රදර්ශනය සඳහා අපහා එක් වී සිටිනවා මහජන සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්තුමා. ඉතින් අපි එතුමාගෙන් දැනගන්න කැමති මෙවැනි පෝෂණ ප්‍රදර්ශන කිරීම තුළින් අපිට කොයි වගේ ආකාරයටද මේ අපගේ දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය නැත්නම් පෝෂණ ඌනතාවය නැත්නම් පෝෂණ රටාවන් වල තියෙන ගැටලු හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සහ ඒවට පිළියම් කරන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව වගේ හරිත රටක ඉපදුණු පුරවැසියන් ලෙස පසුගිය ආර්ථික අර්බුද තත්ත්වයත් එක්ක අපිට අසන්න ලැබුණු කනගාටුදායක පුවත තමයි දරුවන්ගේ මන්ද පෝෂිත තත්ත්වය පිළිබඳව. ඇත්ත වශයෙන්ම ලංකාව වගේ රටක ඉපදුණු පුරවැසියන් ලෙස අපිට අද මේ ප්‍රදර්ශනයත් එක්ක මොනවට පැහැදිලි වෙනවා අපේ දරුවන් තුළ මන්ද පෝෂණයක් ඇති විය යුතුද කියලා. ඒ කියන්නේ දේශීයව කිසිදු මුදල් වියදම් වීමකින් තොරව ලබාගත හැකි ආහාර වර්ග දරුවන්ට ප්‍රිය උපදවන ආකාරයෙන් විවිධ ආකාර වලින් සහ විවිධ රස වලින් සකස් කර දීමට අපේ මව්වරුන්ට ගෘහණියන්ට බිරින්දෑවරුන්ට අවස්ථාව ඉලකඩ අවකාශය සැලසලා තියෙනවා. එවැනි හැකියාවක් පවතින බවට ඔවුන්ට යම් දැනුමක් ආකල්පමය පරිචයක් ලබා දීම සඳහා අද දවසේදී සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මේ මහජන සෞඛ්‍ය පරිසරවරුන් පෞද්ගලික සෞඛ්‍ය නිලධාරීන් ගන්නා ලද අප්‍රතිහත ධෛර්යය මම හිතන්නේ මව්වරුන්ට දරුවන් සිටින මව්වරුන්ට තාම වටිනා අත්ලක් වෙනු නොඅනුමානයි. මේ අවස්ථාවේදී අද පෝෂණ ප්‍රදර්ශනය සඳහා එක් වී සිටිනවා නෙල්ලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාසේ මහජන පරීක්ෂකතුමන් වන ධම්මික බණ්ඩාර මහතා. ඉතින් ඔබ මෙවැනි පෝෂණ ප්‍රදර්ශන කිරීම තුළින් ඔබ හිතනවාද අපගේ විශේෂයෙන්ම පාසල් දරුවන් අතර තියෙන පෝෂණ ඌනතා කුෂභාවය වැනි දේවල් අපිට අඩු කරගන්න පුළුවන් කියලා? ඇත්ත වශයෙන්ම මෙම වැඩසටහන තුළින් මා බැලුවා මේක ප්‍රදර්ශනය නැරඹුවා. මේකින් ඇත්තටම අර පෙර පාසල් වයසේ පසුවන දරුවන්ට නිසි මඟ පෙන්වීමක් ලැබෙනවා පෝෂණය සම්බන්ධව. ඒ තුලින් මේ පෙර පාසල් යන දරුවා තමයි කවදා හෝ දවසක පාසලේදී අපිට හමුවන්නේ. එම දරුවන්ගේ පෝෂණ ගැටලු බොහෝ දුරට අඩු කර ගැනීමට මෙම ප්‍රදර්ශනය තුලින් ඉවහල් වෙනවා කියලා මම විශ්වාස කරනවා. එතකොට ඊටාම වැදගත් කාරණයක් එතුමා පැහැදිලි කරා. අපේ මේ පෙර පාසල් යන දරුවා තමයි අන්තිමට පාසලට යන්නේ. හැබැයි එම දරුවාම තමයි වැඩිහිටියෙක් වෙලා මේ සමාජයට එකතු වෙන්නේ. එතකොට සමාජයට එකතු වෙන දරුවා පෝෂණයෙන් සපිරි නැනගුණයෙන් සපිරි දරුවෙක් අපිට බිහි කිරීමට ඒක ඉවහල් වෙනවා. ඉතින් ඔබතුමා අදහස් කරනවාද ඔබතුමාගේ කොට්ටාසේ මේ වගේ පෝෂණ වැඩසටහන් පෝෂණ ප්‍රදර්ශන සිදු කරන්න ඕනි කියලා? ඇත්ත වශයෙන්ම මට මෙහිදී ලොකු ප්‍රේරණයක් ආවා මේ වැඩසටහන නැරඹීම තුලින්, මේ ප්‍රදර්ශනය නැරඹීම තුලින්. මොකද මටත් ආසාවක් ඇති වුණා මේ මගේ පාසලක් තෝරාගෙන පෝෂණ ගැටලු සහිත දරුවන් සිටින පාසලක් තෝරාගෙන ඉදිරියේදී මෙවන් වූ වැඩසටහනක් කිරීම සඳහා.
අපි මීළඟට මුණ ගැහෙන්න යන්නේ මෙම පෝෂණ ප්‍රදර්ශනය සංවිධානය කිරීම සඳහා ඊටාම මහඟු කර්තව්‍යයක් ඉටු කරනු ලබන අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් මහතා හමුවීමටයි. ඉතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමනි මෙවැනි පෝෂණ වැඩසටහනක් සංවිධානය කිරීම මගින් ඔබතුමන්ලා මොන වගේ කර්තව්‍යයක්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තරම පොල්ගොල්ල පෞද්ගලික සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය තමයි අපිට මේක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරේ. අපි ඇත්තටම ඉතාමත් කැමැත්තෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. මොකද මේක මෙම ප්‍රදර්ශනයේ සාමාන්‍ය කුඩා දරුවන් සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයක්. ඇත්තටම බොහෝ විට කුඩා දරුවන් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා ගැටෙන්නේ නැහැ. එක වසරේ සිට දරුවන් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හරහා ගැටෙන්නේ. නමුත් මේ වගේ ප්‍රදර්ශනයක් කරලා මේ දරුවන් පෝෂණයෙන් ඉහළ නංවලා ඉදිරියට එවන එක ඇත්තටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස අපිට ඉතාමත් ලේසි සහ ඉතාමත් පහසුයි අපේ ඉදිරි කටයුතු කරගෙන යන්න. ඉතින් ඔබ හිතනවාද සමබල ආහාර වේල් මේ අවට හොයාගන්න පුළුවන්ද කියලා? ඔව් ඇත්තටම මේ දවස්වල කතා කරන ලොකුම ගැටලුව තමයි මේ පෝෂණය සම්බන්ධයෙන්. මොකද ආහාර මිල ඉතාමත් අධිකයි. අධික පිරිවැයක් දරන්න වෙලා තියෙනවා. නමුත් ඇත්තට මේ ගම් ගත්තට පස්සේ සෑම ගමකම පෝෂණීය ආහාර ඇත්තටම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දෙමාපියන් මේක හරියාකාරව දන්නේ නැහැ. කොහොමද පෝෂණ ආහාර වේලා සකස් කරගන්නේ, කොහොමද දරුවන්ට පෝෂණීය ආහාර වේලා දෙන්න ඕන කියලා. ඒ කට්ටිය බොහෝ විට මේ අනුකරණය කරලා තියෙන්නේ ටීවී එකෙන්. ඒ කියන්නේ රූපවාහිනියෙන් පෙන්වන වෙළඳැන්වීම් තමයි ගොඩක් අනුකරණය කරලා තියෙන්නේ. ඒ කට්ටිය ඇත්තටම සිතන්නේ මං හිතන්නේ ඒකෙන් යන ඒවා තමයි පෝෂණීය ආහාර වේලා කියලා. මොකද ඒ කට්ටිය දැන් මේ ප්‍රතික්ෂේප කරලා තියෙන ගමේ තියෙන ආහාර. ඇත්තට මේ වගේ ප්‍රදර්ශනකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගමේ තියෙන දේශීය ආහාරව දේශීය නිෂ්පාදනය කරගෙන කොහොමද විෂ නැති ආහාර ලබා දීලා දරුවන්ගේ පෝෂණීය තත්ත්වය කොහොමද ඉහළට ගන්න කියලා තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟට සම්බන්ධ වෙන්නේ මෙම පෝෂණ ප්‍රදර්ශනය සඳහා තවත් වැදගත් කාර්යයක් සිදු කරන අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී මහතා. ඉතින් අපේ ගාමිණී මහතාණනි ඔබ මෙවැනි පෝෂණ ප්‍රදර්ශන සංවිධානය කිරීම වගින් ඔබලා මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අපි දැන් මේ වෙනකොට දකින්න ලොකු ගැටලුවක් තමයි මේ පෝෂණ ගැටලුව. මං හිතන්නේ වසර ගන්නකට කලින් තිබ්බට වඩා අද වෙනකොට මේ තත්ත්වය තවදුරටත් වැඩි වෙන බව දත්ත අනුව පේනවා. පාසල් මට්ටමේ දරුවන්ගේ මේ තත්ත්වය තියෙනවා. විශේෂයෙන්ම කුඩා වයසේ දරුවන්ගේ බර අඩුක්කම ගැටලුවක් විදිහට අපි දකිනවා. ඒක නිසා මං හිතනවා මේ වගේ පෝෂණ ප්‍රදර්ශන සංවිධානය කිරීම තුළ මේකට යම්කිසි ආකාරයක කුලක් වෙයි කියලා මේ පෝෂණ තත්ත්වය නංවාලීමට.
ඔබට තේරෙන්නේ නැති දැන් අපි ගෙවත්තක ආහාර හදාගත් වසවිසෙත්තොර ආහාරයක් හදාගන්න පුළුවන්. ඉතින් අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා ගෙවත්තේ අඩුම ගානේ අපි ආහාර වර්ග 5ක්වත් හදාගන්න උත්සාහ කරන්න ඕනි කියලා. ඉතින් මෙවැනි පෝෂණ වැඩසටහන් වලින් ප්‍රධාන අරමුණ අපේ ආහාර අපිම හදා ගැනීම. එතකොට පෝෂණය කියන කාරණය ඊටාම වැදගත් වෙනවා මෙම සෑම කටයුත්තකදීම. එතකොට පෝෂණ ඌනතා නොමැති නිවැරදි පෝෂණ රටාවන් අනුගමනය කරමින් අපි ඒ වගේ හොඳ පරපුරක් බිහි කිරීම සඳහා අපි සියලු දෙනාම එක් වී කටයුතු කළ යුතු බව අපි කල්පනා කරනවා. Thank you.